හැමෝටම ආයුබෝවන් රියල් ක්ලාරිටි වෙත සාදරයෙන් පිළිගන්නවා. ඔයා අද අලුතෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙන කෙනෙක් නම් මේ නාලිකාව ඔබට පැහැදිලිව සිතීමට, ඒ වගේම එදිනෙදා ගැටලු විසඳීමට සහ ජීවිතේ වෙනස්ම දෘෂ්ටි කෝණයකින් බැලීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කරලා තියෙන channel එකක් වෙනවා. එහෙනම් අපි අද වීඩියෝවෙන් පටන් ගමු. මොකද්ද මේ බය කියන්නේ? බය ඇති වෙන්න හේතුව මොකද්ද? බය ඇති වෙන්නේ ඇයි අපිට? බය ඇති වෙන්නේ අපේ නොදන්නාකම නිසා. එතකොට බය ඇති වෙන්න හේතුව මොකද්ද? අපේ ඊළඟට මොකද්ද වෙන්නේ අපිට කියලා අපි දන්නේ නැති නිසා. ඉතින් බය විසින් අපිට කරන දේවල් මොනවද? බය විසින් අපිට මිනිසුන්ව නැති කරනවා. අපේ රස්සාව නැති කරනවා. අපේ පවුල නැති කරනවා. ඒ වගේම අපි ඇක්ෂන් එකක් ගන්න ඉන්නවනම් අන්න ඒ දේ වළක්වනවා. අලුත් දේවල් උත්සාහ කරනවා නම් ඒ උත්සාහ කරන එක නවතිනවා. අපි අසනීප වෙන්න බයයි. අපි මැරෙන්න බයයි. අපි සමාජයට මුහුණ දෙන්න බයයි. අපේ සැබෑ මුහුණ සමාජයට පෙනේ කියලා අපි බයයි. ඒ වගේම අලුතෙන් රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න යනවා නම් ඒකටත් බයයි. තනියම ගමනක් යන්න බයයි. අමතක වෙයි කියලා බයයි. අතීතයේ සිද්ධ වෙච්ච දේවල් ගැන හිතමින් බය වෙනවා. වර්තමානයේ මීටත් වඩා නරක දෙයක් Tamanට සිද්ධ වෙයි කියලා හිතනවා. ඒ වගේම අනාගතේ මොන වගේ දේවල් වෙයිද කියලා බයක් තියෙනවා. වයසට ගියාම තමන්ව බලා ගන්න කෙනෙක් නැති වෙයි කියලා හිතනවා. අපි සත්තුන්ට බයයි. අපි සංචාරය කරන්න බයයි. අපි හුල්මන් වලට බයයි. ඔය වගේ මේ ලැයිස්තුව නම් දිගින් දිගටම කියන්න පුළුවන්. ඇත්තටම බලද්දි මේ ලෝකේ බය නැති කිසිම දෙයක් නැහැනේ. අපි පොඩ්ඩක් අපි දිහා බලමුද? මේ බියේ යථාර්ථය කියන්නේ මොකද්ද? මොකද්ද මේ බියේ යථාර්ථය? එතකොට ඔබ අඳුරට බයයි කියලා හිතන්න. ඔබ ඇත්තටම බය මේ අඳුරට නෙමෙයි. එහි ඇති දෙයට. ඒ කියන්නේ අඳුරේදී සිදුවේයයි කියලා පරිකල්පනය කරන හැම දෙයකටම අපි බයයි. ඇත්තටම 100%ක් සිද්ධ වෙන්න පුළුවන් කියලා හැම දෙයක්ම අපිට හිතෙනවා. නමුත් ඒක 100%ක් සිද්ධ නොවෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම ඒක එහෙම සිද්ධ වෙනවාමයි කියලා කියන්නේ කවුද? අපේම හිත. අනිවාර්යෙන් අඳුරේදී අපිට සිද්ධ වෙන්න පුළුවන් නරකම දේවල් ටික සිද්ධ වෙනවා කියලා කියන්නේ අපේම හිත. ඇත්තටම මෙතනදී බැලුවොත් අපිව බය කරන්නේ අපේම හිත. අඳුරවත් කළුවරවත් නෙමෙයි. අපිව බය කරන්නේ අපේම හිත. එහෙනම් උදාහරණයක් ගමු අපි. හිතන්න ඔබ උසකට යන්න බයයි. යම්කිසි ඉනිමගක් දිගේ එල්ලෙන ඉනිමගක් කියලා හිතමු. මෙන්න මේ ඉනිමගක් දිගේ උඩකට යන්න බයයි. එක අඩියක් තියලා තව අඩියක් ගන්න බයයි. කකුල් දෙක ගැහෙනවා. පණ බයේ අනේ මම වැටෙයිද කියලාමයි හිතෙන්නේ. එහෙම නැත්නම් අපි හිතමු මොකක් හරි එල්ලෙන වැල් පාලමක් යනවා කියලා. දැන් මේ පාලම අඩියක් තියලා ඉස්සරහට අඩියක් තියන්න කොච්චරක් බයයිද කියලා බලන්න අපි. හැම වෙලාවකම හිතනවා මේ වැල් පාලමේ තියෙන වැල් පොටවල් හයියයිද දන්නේ නැහැ. මේකේ තියෙන මේ ගමන් කරන්න තියෙන මේ මාර්ගයේ තියෙන ලී ටික හයියයිද දන්නේ නැහැ. කොතනින් හරි පුපුරයිද, කොතනින් හරි කඩාගෙන වැටෙයිද, කොතනින් හරි දිරලද දන්නේ නැහැ. එතකොට මේ පාලමේ තියෙන සබ ශක්තිමත් බව අපේ හිත විසින් අපිට
කියලා දෙනවා. එකින් එකට අපිව මතක් කරනවා. ඉතින් ඇයි මේ මෙහෙම දේවල් කරන්නේ? මේ හිත ඇතුළෙන්ම තමයි යම්කිසි දෙයක් අපි අලුතෙන් කරන්න යනකොට අපිව නවත්තන විදිහ. හිතන්නකෝ ඔයා කන්දක් තරණය කරන්න යනවා කියලා. කන්ද මුදුනටම යන්න බයයි. අනේ මං ලිස්සලා වැටෙයි කියලා හිත කියනවා. කන්ද මුදුනට යද්දී කකුලක් හරි ලිස්සුවොත් එහෙම රෝල් වෙලා වැටෙයි කියලා හිතනවා. ඒතර කන්ද පාමුලදී මං මැරිලා ඉඳී කියලා මට හිතෙනවා. එහෙම හිතෙන්නේ ඇයි? කවුද එහෙම කියන්නේ? කන්ද නගින තව කවුරු හරි මිනිස්සෙක්ද? නෑ. මගේම හිතයි මට මෙහෙම කියන්නේ. එතකොට මේ කඳු නගින හැම මිනිස්සෙක්ම රෝල් වෙලා වැටිලා තියෙනවද? ලිස්සලා වැටෙන්නේ නැතුව කන්දක් පරිස්සමට අපි කාටවත් නගින්න බැරිද? මේ තරම් සිතුවිලි වලින් අපිව බය කරන්නේ ඇයි? නිකමටවත් අපි හිතන්න කවුරු හරි පුද්ගලයෙක් ජීවිතේ කිසිම දෙයක් අහලා නැහැ, කිසිම කෙනෙක්ගෙන් අහලා නැහැ මේ කන්දක් නගිනකොට මේ වැටෙනවා කියලා. එතකොට එහෙම අහලා නැති කෙනෙක්ට එයා දන්නේ නැහැ කන්දකින් බිමට රෝල් වෙනවා කියලා. එතකොට මේ නොදන්නාකම නිසා මේ පුද්ගලයා කන්ද තරණය කරනවා දිගටම. හැබැයි එයාට කන්ද තරණය කරන්න පුළුවන් ප්‍රතිශතය අර හැම දෙයක්ම දැනගෙන යන්න පුළුවන් පුද්ගලයාට වඩා 100ක් වෙනස්. ඒ මොකද? එයා හිතනවා මට මේක කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තරම ඇයි හිත අපේ මෙහෙම කියන්නේ? ඒ මොකද එයා හැම වෙලාවෙම බලන්නේ අපිව ආරක්ෂා කරන්න. ඒ කියන්නේ සුවපහසු කලාපයක තියන්න. ඒක හිතට හරිම ලේසි. නිකමට හිත කියන දේ අහන්න නැතුව අපි ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් කරා කියලා හිතන්න. එතකොට අපිට මේ හිත හැම වෙලාවෙම කියනවා ඒක නවත්තන්න කියලා. ඒ මොකද හිතට ඕනි හැම වෙලාවෙම අපිව නතු කරගන්න. අපි හිතට ඕන දේ කරන්න හිතට අවශ්‍ය. උදාහරණයක් විදිහට බලන්න දැන් සමහර අය කියනවා මං ආදරේ කරන්න බයයි. මං නැවත මට ආදරේ මං බලාපොරොත්තු වෙන ආදරේ මට නොලැබුණොත් මට දුක් වෙන්න වෙයි. ඔන්න ඔය වගේ කතාවල් කියනවා. ඒතර අපරාධි මගේ කාලේ. මං එයා වෙනුවෙන් අපරාධි මගේ කාලේ කැප කළේ. කවුරු හරි මට ආදරේ කළොත් විතරක් මම එයාව මගේ සහකරු හෝ සහකාරී කරගන්නවා කියලා සමහරු කියනවා. ඒ මොකද එයාට කලින් සිද්ධ වෙච්ච යම්කිසි සිදුවීම් පෙළක් නිසා මෙයාව වළක්වනවා නැවතත් ආදරයක් කිරීමට යාමේදී. ඒකට එකපාරක් අපිට සිද්ධ වෙච්ච දෙයකින් අපිට පුළුවන් ජීවිතේ තීරණයක් ගන්න හැමදාම මට මේ විදිහටයි සිද්ධ වෙන්නේ කියලා. එහෙම සිද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි නොවෙන්නත් පුළුවන්. නමුත් හැම වෙලාවෙම ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා කියලා කියන්නේ කවුද? අපේම හිත. අපේම හිත තමයි කියන්නේ. ඉතින් නැවත ආදරයක් ලැබෙන්නේ නැති වුණොත් කියලා ඔයා ආදරය කරන්න හදන හැම වෙලාවකම ඔයාව වළක්වනවා. එතකොට ජීවිතේ මේක හැම වෙලාවෙම අපේ හිත හැම දෙයකදීම හැසිරෙන ආකාරය තමයි මේ. මේක තමයි ස්වභාවය. දැන් අපි අලුත් දෙයක් උත්සාහ කරන්න බයයි. කලින් මෙහෙම වුණා ආයිමත් එහෙම වෙයි කියලා 100% හිත අපි හිතින් තැවෙනවා. දුක් වෙනවා. පශ්චාත්තාපයටපත් වෙනවා. ඇයි? මේ හිත තමයි අපිට කියන්නේ මෙහෙම සිද්ධ වෙයි අපිට මෙහෙම සිද්ධ වෙයි කියලා. මේ හිත මගේ නම් මේ හිත මට ගොඩක් ආදරේ නම් මේ හිත මට හිතවත් නම් මේ හිත මං කැමති දේම නම් කරන්නේ. ඇයි මම අකමැති දේ මට සිද්ධ වෙන්නේ. මම කැමති දේ නම් මට සිද්ධ වෙන්න ඕනේ. හිත ඇයි මං කැමති දේ කරන්නේ නැත්තේ? හැම වෙලේම අපේ අතීතේ අනාගතේ හැම දෙයක්ම මතක් කර කර අපි කරන්න කැමති දේ
වලින් අපිට නවත්තනවා. ඉතින් හරියට මේක මේ එක රැයකින් අපිට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. හැමදාමත් දවසින් දවස මොහොතින් මොහොත අපිට සිද්ධ වෙන දෙයක්. අපි සමහර දේවල් කොයිතරම් හිතුවත් ඒවා සිද්ධ වෙන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. එතකොට හිතුවා කියලා අපිට නවත්ත ගන්න බැරි දේවල් මේ ජීවිතේ අපේ ජීවිතේ ගොඩාක් තියෙනවා. හිතන්න නැතුව හිටියා කියලා ඒ දේවල් සිද්ධ නොවී තියෙන්නෙත් නැහැ. සිද්ධ වෙනවා. හිතුවා කියලා සිද්ධ නොවී තියෙන්නෙත් නැහැ. සිද්ධ වෙනවා. එතකොට හැම වෙලේම හිතට අහුම්කම් දෙනවා ඕගොල්ලෝ. හිතෙන් මේ ප්‍රශ්නේ අහන්න එහෙනම්. ඇයි මගේ හිත මට මෙහෙම කියන්නේ? ඇයි හැම වෙලාවෙම මගේ හිත මට මෙහෙම කියන්නේ කියන ප්‍රශ්නේ පොඩ්ඩක් අහලා බලන්න ඕගොල්ලන්ගේ හිතින්. මම මේක කරලා බලනවා වෙන දෙයක් වෙච්චාවේ කියලා මට දෙයක් කරන්න බැරිද? මට මේ ගට් එකක් අරගෙන මට ඒ දේ කරන්න බැරිද? අපි හැම වෙලේම මේ දුවන්නේ සැපයක් හොයාගෙන. අපි හැම වෙලාවෙම දුවන්නේ සැපයක් හොයාගෙන. ඇයි මං එහෙම කියන්නේ? බය නොවී ඉන්න තිබ්බනම් හොඳයි කියලා තමයි හැම වෙලාවෙම හිතෙන්නේ. නිර්භීත වුණා නම් හොඳයි කියලා තමයි හැම වෙලාවෙම හිතෙන්නේ. කවුද ඒක කියන්නේ? කවුරුවත්ම නෙමෙයි වෙන කවුරුවත්ම නෙමෙයි. හිත. මේ හිත තමයි එහෙම කියන්නේ. හැබැයි මහා අන්ධකාරයක් ආවා කියලා හිතන්න. එකපාරටම ගෙදර තියෙන විදුලිය විසන්ධි වෙලා යනවා. මේ අවස්ථාවේ මොකද හිතෙන්නේ? මුළු ගේම කලවර වෙලා. එතකොට ගෙදර ඉන්නේ ඔයා විතරයි. එතකොට මේ වගේ වෙලාවට ඔයාට මොකද හිතෙන්නේ? මොන වගේ සිතුවිලි දාමයක් ඔයාගේ හිතේ වැඩ කරනවද? මට නම් කියන්න බැරි තරම් සිතුවිලි දාමයක් මගේ හිතේ වැඩ කරනවා. ඒ මොකද මං කලින් අහලා තිබ්බ දේවල්, එතකොට මං අත්දැකලා තියෙන දේවල්, එතකොට මම ඇස් වලින් දැකලා කන් දෙකෙන් අහලා ඔය වගේ নানা ප්‍රකාර අත්දැකීම් වලින් මං ඉද්දි මට මොන වගේ දේවල්ද සිතුවිලි වලින් කරන්නේ? මේ හිත කියනවා හොරෙක් ගෙට පණීද දන්නේ. දැන් කරන්ට් එක නැහැනේ ගෙදර. විදුලිය විසන්ධි වෙලා. එතකොට කුස්සිය පැත්තෙන් සද්දයක් ඇහෙනවා. දැන් අපි හිතමු බල්ලෙක් ඉන්නවනම් ඒ බල්ලා උඩු පුරනවා අම්බෝ මූසලයි මොකක් හරි කරදරයක් වෙයිද දන්නේ. එතකොට කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා මාව මරලා දායිද දන්නේ. හරිද? ඊට පස්සේ හිතනවා ඔන්න දැන් සතෙක් ගෙට ඇතුළු වෙයිද දන්නේ. ඔන්න එහෙම හිතනවා. ඊට පස්සේ ඔන්න වහපු නැති දොර ජනෙල් ඔක්කොම දැන් මතක් වෙනවා. මේ දොර වහලා නැහැ, ඒ ජනේලෙ වහලා නැහැ. මෙතනින් එයිද, එතනින් එයිද, අතනින් එයිද. ඒ ඔක්කොම අපිට අවශ්‍යත් නැති වුණත් ඇයි අපිට මතක් කරන්නේ හිත? ඒක තමයි හිතේ ස්වභාවය. ඒක තමයි හිතට ඕනේ. හිත අපිව බය කරන්නේ අන්න ඒ විදියට. ඊළඟට හොඳම දේ තමයි හිත අපිට කියනවා හොල්මන් ගැන. හරිද? මැරිච්ච මිනිස්සු ගැන. මැරිච්ච මිනිස්සු හැමෝගේ මූණවල් මතක් කරනවා. ඊට පස්සේ ඔන්න ඒකත් එක්කම හයියෙන් හුලඟක් එනවා. ඔන්න අපිට හිතනවා ඇත්තටම මැරිච්ච කවුරු හරි එනවද දන්නේ නැහැ. දැන් අපි කලබල වෙලා ඉටිපන්දමක්වත් හොයාගන්න බැරුව, ගිනි පෙට්ටියක්වත් හොයාගන්න බැරුව අපි පැනික් වෙනවා. ඇයි? මේ විදුලිය විසන්ධි වෙලා ගිය තප්පර කීපයට සිතුවිලි 84000ක් විතර අපිට ආවා. එතකොට අපි කොහොමද කියන්නේ මේ මගේ හිතට දැනෙන දේවල් නම් වරදින්නේ නැහැ. මගේ හිත මාර හොඳයි කියන්නේ ඇයි? ඇයි අපි හිතගෙන පම්පෝරි ගහන්නේ? ඇත්තටම හිතගෙන පම්පෝරි ගහන්න අවශ්‍ය නැහැ නේද? මොකද මේ හිත අපිට මෙච්චරටම ආදරේ නම්, මේ හිත අපිට ඉතාමත් හිතවත් නම් අපිව බය කරන්න ඕනේ නැහනේ. ඇයි ඇත්තටම මේ හිත අපිව බය කරන්නේ? දැන් මේ හිතෙච්ච හැමදේම හිතුනේ වෙන කාටවත් නෙමෙයි. තමන්ටමයි. තමන්ටමයි මේ හිතුන හැමදේම හිතුනේ.
එතකොට මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගමු. මේක තමයි යථාර්ථය. හිත කියන්නේ කිසිම ක්‍රෙඩිබිලිටියක් නැති දෙයක්. විශ්වාසයක් තබන්න පුළුවන් නැති දෙයක් තමයි හිත කියන්නේ. මේ හිතට අපි රවටෙන්නේ නැතුව ඉන්න. ඇයි මං එහෙම කියන්නේ? හිත කියනවා බය නොවී ඉන්න තිබ්බනම් හොඳයි කියලා. එතකොට බය වෙන්න ඕන හැමදේම කිව්වේ කවුද? හිත නේද? එතකොට කොයි හිතද අපිට හිතවත්? කොයි හිතද අපි පිළිගන්න ඕනේ? ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? සිතන්නට යමක් මං අද වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හැමෝටම ඉතුරු කරනවා. ඉතින් එහෙනම් නරඹුවාට ස්තුතියි. අද වීඩියෝ ඔබට තව ටිකක් පැහැදිලි බවක් සහ ඔබේ ජීවිතයේ මේ ඇතිවෙන බය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබුණා නම් ප්‍රායෝගිකව ඔබ ඒ බය මං මේ කියන ආකාරයෙන්ම අද මං අත්විඳලා තියෙන ආකාරයෙන්ම ඔබත් අත්විඳලා තියෙනවා නම් හැම වෙලාවෙම බලන්න ඒකට හේතුව මගේම හිත කියන එක. ඉතින් ඔබට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හැඟෙනවා නම් ලයික් එකක් දාන්න. තවත් කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. අලුත් වීඩියෝ එකක් දැමූ විගස ඔබට බලා ගැනීමට නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් මේ දේත් මතක තියාගන්න. පැහැදිලි මනසක් වඩා හොඳ තීරණ වලට මඟ පෙන්වනවා. වගේම වඩා හොඳ තීරණ වඩා හොඳ ජීවිතයක් නිර්මාණය කරනවා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙනතුරු පරිස්සමින් ඉන්න.